ලෝකයම බිහිතෙන් සලිත කළ නමක්. දේශ සීමා 4ක් ඇතුළත සිර නොවූ රාජ්‍යයක්. කොහෙන්ද මේ අය එකපාරටම මතුවුණේ? ඇත්තටම IS කියන්නේ ආගමික කණ්ඩායමක්ද? නැත්නම් දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද? අද අපි හෙළි කරන්නේ ලොව භයානකම ත්‍රස්ත කණ්ඩායම බිහි වුණු ඒ අඳුරු ඉතිහාසය ගැන. අපි මුලින්ම හොයලා බලමු කොහොමද මේකේ ආරම්භක බීජේ රෝපණය වෙන්නේ කියලා. අබු මුසාබි අල් සක්කාවි කියන්නේ ජෝර්දාන ජාතිකයෙක්. ඔහු තරුණ කාලයේදී ඒ තරම් ආගමික නැඹුරුවක් තිබූ අයෙක් නොවුණත් පසුව අන්තවාදී අදහස් වලට යොමු වෙලා ඇෆ්ගනිස්තානයට යනවා. එහිදී ඔහුට ඔසාමා බින් ලාඩන් හමු වුණත් ඔවුන් දෙදෙනා අතර මතවාදී ගැටුම් පැවතුණා. සර්කාවි බින් ලාඩන්ට වඩා අන්තවාදී අදහස් දැරුවේ. 1999 දී ඔහු සිය පළමු සන්නද්ධ කණ්ඩායම ආරම්භ කරනවා. ඔවුන්ගේ මූලික අරමුණ වුණේ ජෝර්දානයේ රාජාණ්ඩුව පෙරලා දැමීම. නමුත් ඔවුන්ට වැඩි අවස්ථාවක් ලැබෙන්නේ ඉරාකයේ තුල. 2003 දී ඇමරිකාව ඉරාකය අත්පත් කරගත්තම ඔවුන් ගත්ත ලොකුම වැරදි තීරණයක් තමයි සදම් හුසේන්ගේ බාත් පක්ෂය තහනම් කරලා ඔහුගේ හමුදාව විසිරුවා හැරීම. පුහුණුවලත් ආයුධ හැසිරවිය හැකි දහස් ගණන් හමුදා නිලධාරීන් එකපාරටම රක්ෂා නැති පිරිසක් බවට පත් වුණා. මේ පිරිස ඇමරිකාවෙන් පලිගන්න මගක් හෙව්වා. ඒ වෙලාවේ ඔවුන්ට හමු වුණ හොඳම තැන තමයි අබු මුසබ් අල් සල්කාවිගේ කණ්ඩායම. සර්කාවි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඔහු බිරකියාවට පත්වුණු එම හමුදා සෙබළුන් තමන්ගේ කණ්ඩායමට බඳව ගත්තා. ඇමරිකානු හමුදාවලට එරෙහිව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වගේම දරුණු ප්‍රහාර මාලාවක් ඔහු දියත් කළා. IS සංවිධානය තරුණයන්ව ආකර්ෂණය කරගන්න තමන්ගේ සමාජ මාධ්‍ය භාවිතාව ඉතාමත් ප්‍රබල ලෙසට ක්‍රියාත්මක කළා. ඔවුන් දියුණු අන්දමින් අන්තර්ජාලය භාවිතා කරමින් ලෝකයේ පුරා ඉන්න තරුණයන් IS සංවිධානයට නතු කර ගන්නට කටයුතු කළා. ඔවුන් විශාල මුදලක් උපයාගත්තේ තෙල්, ලිං, බැංකු වගේම පුරාවස්තු කොල්ල කෑමෙන්. බිය කැන්වීමෙන් මිනිස්සු පාලනය කරන්නත් IS සංවිධානය කටයුතු කළා. 2004 වසර වෙනකොට සර්කාවිට අවශ්‍ය වුණා තමන්ගේ කණ්ඩායමට ශක්තිමත් බ්‍රෑන්ඩ් එකක් ලබලා දෙන්න. ඒ වෙනකොටත් ලෝකයේ පුරා ප්‍රසිද්ධ වෙලා හිටපු ඔසාමා බින් ලාඩන්ගේ අල්-කයිඩා ජාලයට සම්බන්ධ වීම ඊට හොඳම විසඳුම වුණා. 2004 වසරේ ඔක්තෝබර් මාසයේදී සර්කාවි නිල වශයෙන් අල්-කයිඩා නායකත්වයට සිය පක්ෂපාතීත්වය ප්‍රකාශ කළා. ඉන්පසු ඔවුන්ගේ නම තන්සීම් කයිඩත් අල් ජිහාඩ් ෆි බලාඩ් අල් රෆයිඩීන් හෙවත් පොදු ව්‍යවහාරයේදී ඉරාකයේ අල්-කයිඩා ලෙස වෙනස් වුණා. මේ සංධානය පිටතින් ශක්තිමත් බව පෙනුනත් ඇතුළතින් ගැටුම් තිබ්බා. සර්කාවි විසින් ප්‍රාණ අපකරුවන්ගේ හිස ගසා දැමීම වගේම ඒවා වීඩියෝ කරලා ප්‍රචාරය කිරීම ගැන අල්-කයිඩා නායකත්වයේ කැමැත්තක් දැක්වුවේ නැහැ. අල්-කයිඩාවට අවශ්‍ය වුණේ ඇමරිකාව වගේ බටහිර රටවල් වලට පහර දෙන්න. නමුත් සර්කාවිට අවශ්‍ය වුණේ ඉරාකය ඇතුලේ ෂියා මුස්ලිම්වරුන්ට පහර දී මහා පරිමාණ සිවිල් යුද්ධයක් ඇති කිරීම. මේ කාල සීමාව තුළ ඔවුන් දරුණු උපක්‍රම කිහිපයක්ම අනුගමනය කළා. ඒ පල්ලිවලට වෙළඳ පොළවල් වලට වගේම පොලිස් මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාර එල්ල කිරීම. ඒ වගේම ජාත්‍යන්තර අවධානය දිනා ගැනීම සඳහා විදේශීය මාධ්‍යවේදීන් වගේම සේවකයන් පැහැරගෙන ඝාතනය කිරීමත් සර්කාවි විසින් සිද්ධ කළා. අල්-කයිඩා කියන නම භාවිතා කිරීම නිසා ලෝකයේ විවිධ රටවලින් අන්තවාදී තරුණයන් ඉරාකයට ඇදිලා ආවා. 2006 වසරේදී ඔවුන් ෂියා මුස්ලිම්වරුන්ගේ පූජනීය ස්ථානයක් වූ අල් අස්කාරි පල්ලියට බෝම්බ හෙලීමත් එක්ක ඉරාකයේ පුරා දරුණු සිවිල් යුද්ධයක් ඇදලා ගියා. 2006 වසර කියන්නේ IS ඉතිහාසයේ ඉතාම තීරණාත්මක වසරක්. නායකයා මිය ගියත් සංවිධානයක් විදිහට ඔවුන් වඩාත් ශක්තිමත් ව්‍යුහයකට මාරුුණේ මේ කාලයේදී. 2006 වසරේ ජුනි මාසයේදී ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් අබු මුසබ් අල් සල්කාවි මිය යනවා. ලෝකෙ හිතුවේ මෙතනින් මේ භීෂණය අවසන් වෙයි කියලා. නමුත් සිදු වුණේ ඒකේ අනිත් පැත්ත. සල්කාවිගේ මරණයත් එක්ක මාස කිහිපයකට පස්සේ ඒ කියන්නේ 2006 වසරේ ඔක්තෝබර් මාසයේදී මේ කණ්ඩායම තවත් කුඩා සන්තහන කණ්ඩායම් එක්ක එකතු වෙලා ඉරාක ඉස්ලාමීය රාජ්‍ය පිහිටුවන බව නිල වශයෙන් නිවේදනය කළා. ඒ කියන්නේ Islamic State of Iraq ISI. සර්කාවිගෙන් පස්සේ නායකත්වයේ කොටස් දෙකකට බෙදුණා. එක්කෙනෙක් තමයි අමු ඕමර් අල් බග්ඩාඩි. ඔහු සංවිධානයේ දේශපාලන සහ ආගමික නායකයා විදිහට පෙනී හිටියා. දෙවැනියා තමයි අබු අයුබ් අල් මස්රි. ඔහු යුදමය කටයුතු බහරව ක්‍රියා කළා. සර්කාවිගේ කාලයේ මේ සංවිධානය පෙනුනේ පිටස්තර කණ්ඩායමක් විදිහට. ඒ කියන්නේ විදේශීය සටන්කාමීන්ගේ කණ්ඩායමක් විදිහට. ඒ නිසා ඉරාක වැසියන් ඔවුන්ව ඒ තරම් විශ්වාස කළේ නැහැ. ISI නම භාවිතා කිරීමේ ප්‍රධානතම අරමුණ වුණේ මේක ඉරාන වැසියන්ගේම සංවිධානයක් බව පෙන්වීමට. ඔවුන් ඉරාකයේ සුන්නි ගෝත්‍රික නායකයන් තමන් වෙත නතු කර ගැනීමට උත්සාහ කළා. ISI සංවිධානය අර්බුදකාරී කාලය ආරම්භ වන්නේ 2007-2008 කාලයේදී. ඇමරිකානු හමුදා ප්‍රමාණය වැඩි
කිරීම හා ඉරාකයේ සුන්නි ගෝත්‍රකින් ඔවුන්ට එරෙහිව නැගී සිටීම නිසා ISI සංවිධානය දැඩි පසුබෑමකට ලක් වුණා. මේ කාලයේදී ඔවුන් ප්‍රසිද්ධියේ පෙනී සිටියෙත් නැහැ. භූගතව තමන්ගේ බලය මෙන්ම ජාලය රහසින් ඔවුන් කොට නැගුවා. IS සංවිධානයේ හැරවුම් ලක්ෂ්‍ය ගැනයි දැන් මේ කතා කරන්න යන්නේ. 2010 දී නායකත්වයට පත් වුණේ අබු බකර් අල් බග්දාඩි. අඩපණ වෙලා තිබ්බ මේ සංවිධානය ලොවටම බිය ගැන්වූ මට්ටමට ඔසවා තබන්න ඔහු තමයි කටයුතු කළේ. 2010 වසරේදී ඉරාක ආරක්ෂක අංශ එල්ල කරපු ප්‍රහාරයෙන් එවකට සිටි නායකින් දෙදෙනාම ඒ කියන්නේ අබු ඕමර් සහ අල් මස්රි මිය ගිය නිසා වඩාත් උගත් නමුත් අතිශයින් භයානක පුද්ගලයෙක් වූ අබු බකර් අල් බග්දාඩි සංවිධානයේ පාලනය සියයට ගත්තා. බග්දාඩි සාමාන්‍යයෙන් සටන්කාමියෙක් නෙමෙයි. ඔහු ඉස්ලාමීය අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමියයි. ඒ කියන්නේ PhD එකක් හිමියයි. ඔහු ඉතා දක්ෂ ලෙස ආගමික මතවාද සහ යුද උපක්‍රම ඒකාබද්ධ කළා. බග්දාඩි ඇතුළු අනාගත IS නායකින් රැසක් ඇමරිකානු පාලනය යටතේ පැවති බුකා නම් සිරකඳවුරේ රඳවා සිටියා. එහිදී ඔවුන්ට එකිනෙකා හමුවීමටත් සැලසුම් සකස් කිරීමටත් අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම සදාම් හුසේන්ගේ පාලන සමයේ සිටි දක්ෂ හමුදා නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් බග්දාඩි තමන්ගේ පැත්තට නතු කරගත්තේ මෙන්න මෙහිදී. බග්දාඩි බලයට පත් වුණාට පස්සේ 2012-2013 කාලයේදී ඉරාකයේ පුරාතිබ්බ බන්ධනාගාරවලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළා. සිරකත වෙලා හිටපු අතිදක්ෂ සටන්කාමීන් වගේම බෝම්බ නිෂ්පාදකින් සිය ගණනක් නිදහස් කරලා තමන්ගේ කණ්ඩෑමට ඔහු බඳවා ගත්තා. මේක සංවිධානයේ ශක්තිය දෙගුණ තෙගුණ කරන්න බලපාපු එක කරුණක් වුණා. බග්දාඩි හිටපු ඉරාක හමුදා නිලධාරීන් යොදාගෙන ඉතාමත් ශක්තිමත් බුද්ධි අංශයක් හැදුවා. ඉන්ටෙලිජන්ස් නෙට්වර්ක් එකක්. මේ කාලේ ඔවුන් ඉරාකයේ තුල කුඩා ප්‍රහාර එල්ල කරමින් ලොකු යුද්ධයකට අවශ්‍ය පුහුණුව ලබා ගත්තා. IS සංවිධානය 2011 වසරේදී සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව ආරම්භ වූ සිවිල් යුද්ධය අබු බකර් අල් බග්දාඩිට ලැබුණු ලොකුම අවස්ථාව වුණා. ඉරාකයේ තුල කොටු වෙලා හිටපු ඔහුගේ සටන්කාමීන්ට සිරියාවේ පාලනයක් නොමැති ප්‍රදේශවලට තමන්ගේ බලය පතුරවන්න හොඳ අඩිතාලමක් වුණා. බග්දාඩි මුලින්ම කෙලින්ම සිරියාවට ගියේ නැහැ. ඔහු ඔහුගේ දක්ෂතම සගයෙක් වුණු අබු මොහමඩ් අල් ජොලානි යටතේ කණ්ඩායමක් සිරියාවට යවුවා. ඔවුන් අල් නුස්රා නමින් සිරියාවේ කැරලිකරුවන් එක්ව සටන් කළා. 2013 වසරේදී බග්දාඩි විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අල් නුස්රා හා කණ්ඩායම ඔහුගේ ඉරාක කණ්ඩායමට ඒකාබද්ධ කරන බව. මෙහිදී ඔහු තමන්ගේ සංවිධානයට අලුත් නමක් ලබා දුන්නා. ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා. සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය. මේ සමග ඔවුන් සිරියාවේ රක්කා නගරය තමන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයේ විදිහට අත්පත් කරගත්තා. බග්දාඩිගේ මේ තීරණයට අල් කයිඩා නායක අයිමාන් අල් සවාහිරි විරුද්ධ වුණා. ඔහු කිව්වේ බග්දාඩි ඉරාකයට පමණක් සීමා වෙන්න ඕනේ කියලා. නමුත් බග්දාඩි එක ප්‍රතික්ෂේප කරමින් අල් කයිඩාවෙන් වෙන් වී ස්වාධීනව ගමනක් ආරම්භ කළා. මේක අන්තවාදී කණ්ඩායම් අතර ඇති වූ ලොකුම ભેදයයි. ඔවුන් ඉරාකය හා සිරියාව අතර තිබ්බ දේශ සීමා වැටවල් බුල්ඩෝසර් දාලා කඩා දමමින් රටවල් දැන් එකම පාලනයක් යටතේ පවතින බව ලෝකයට පෙන්වුවා. මේ කාලය වෙනකොට යුරෝපය, ආසියාව, අප්‍රිකාව වගේ රටවල් වලින් දහස් ගණන් තරුණින් IS සංවිධානයට එකතු වීමට සිරියාවට පැමිණීම ආරම්භ වුණා. 2014 වසරේ ජූනි මාසයේදී ලෝකයේම විතයට පත් කරමින් IS සටන්කාමින් 1500ක් වගේ සුළු පිරිසක් එකතු වී ඉරාකයේ දෙවන විශාලතම නගරය වන මෝසූල් තමන් යටතට ගත්තා. පුහුණුව ලැබපු ඉරාක හමුදා සෙබළුන් 30000කට වඩා වැඩි පිරිසක් තම ආයුධ පවා දමලා මෝසූල් නගරයෙන් පලා ගියා. මෙහිදී ඔවුන් මෝසූල් මධ්‍යම බැංකුවේ තිබ්බ ඩොලර් මිලියන 400කට අධික මුදලක් වගේම ඇමරිකානු හමුදාව ඉතිරි කරලා ගිය අතිනවීන අවි ආයුධ වගේම ටැංකි තමන් සතු කරගත්තා. මෝසූල් නගරය අල්ලගෙන දින කිහිපයකට පස්සේ මෝසුල්හි ප්‍රධාන අල් නූරි පල්ලියේ ඉඳලා අබු බකර් අල් බග්දාඩි ලෝකයටම දර්ශනය වුණා. ඔහු ප්‍රසිද්ධියේ පිණී සිටි දුර්ලභ අවස්ථාවක් තමයි මේක. ඔහු තමන්ව කාලිෆ් ඉබ්‍රාහිම් ලෙස හඳුන්වා ගනිමින් ලෝපුරා විසිරී ඉන්න මුස්ලිම්වරුන්ට තමන්ට පක්ෂපාතී වන ලෙස දැනුම් දුන්නා. ඔවුන්ගේ නම ඉස්ලාමීය රාජ්‍ය ලෙස කෙටි කරමින්, ඒ කියන්නේ IS ලෙස කෙටි කරමින් තමන්ට දැන් දේශ සීමා නැති බව ප්‍රකාශ කළා. බලය ලැබීමත් එක්ක මොවුන් තමන්ගේ දරුණු නීති පද්ධතියක් ක්‍රියාත්මක කළා. ඉරාකයේ සෙන්චාර් ප්‍රදේශයේ ජීවත් වුණ සුළුතර යසීදි ජනතාව දහස් ගණනින් ඝාතනය කර කාන්තාවන් වහරුන් ලෙස විකුණා දැමීම ලෝකයේ දැඩි පිළිකුලට ලක් වුණා. වසර දහස් ගණනක් පැරණි පුරාවස්තු වගේම කෞතුකාගාර ඔවුන් විනාශ කළේ ඒවා මිත්‍යා දෘෂ්ටික දේවල් ලෙස හඳුන්වමින්. මේ කාලය වෙනකොට රටවල් 80කට වඩා වැඩි සංඛ්‍යාවකින් විදේශිකින් 30000ක් පමණ IS සමග එක්වීමට පැමිණ සිටියා. ඔවුන් සිරියාවේ ඉරාකයේ විතරක් නෙමෙයි ලෝකයේ ඕනෑම තැනක ප්‍රහාර එල්ල කරන බවට වීඩියෝ මගින් බටහිර
බටහිර රටවලට තර්ජනය කළා. IS සංවිධානයේ ක්‍රූරත්වයේ වගේම වේගවත් වර්ධනය නිසා ලෝක බලවතුන් ඔවුන්ට එරෙහිව එකතු වුණා. ඇමරිකාව ප්‍රමුඛ රටවල් 80කට අධික ප්‍රමාණයක ගෝලීය සන්තානයක් පිහිටවලා ඔවුන්ට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කළා. වසර කිහිපයක් පුරා පැවතුණු දරුණු සටන් වලින් පස්සේ IS සංවිධානයට Tamanගේ ප්‍රධාන මධ්‍යස්ථානය පවා අහිමි වුණා. 2017 වසර ජූලි මාසයේදී ඉරාක හමුදාව විසින් මෝසුල් නගරය ඔවුන්ගේ ග්‍රහණයෙන් මුදවා ගත්තා. 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය විසින් ඔවුන්ගේ සිරියානු අගනුවර වූ රක්කා නගරය අත්පත් කරගත්තා. 2019 මාර්තු මාසයේදී සිරියාවේ බාගුස් නම් කුඩා ගම්මානය අල්ලා ගැනීමත් සමග IS සංවිධානයේ සතුවුණු අවසන් භූමි ප්‍රමාණයත් ඔවුන්ට අහිමි වී ගියා. මේකෙන් ඔවුන් ප්‍රකාශ කළ කාලිෆේට් රාජ්‍ය භෞතිකව අවසන් වී ගියා. 2019 ඔක්තෝබර් 27 වනදා ඇමරිකානු විශේෂ බලකාය සිරියාවේ ඉඩ්ලිබ්හේදී දියත් කළ රහස්‍යගත මෙහෙයුමකදී බග්දාඩි කොටු වුණා. එහිදී ඔහු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගෙන මිය ගිය බව නිර වශයෙන් නිවේදනය කෙරුණා. මේ වෙනකොට IS සංවිධානයේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම. ඔවුන්ට දැන් පාලනය කළ හැකි නිශ්චිත භූමියක් නැහැ. ලෝකයේ විවිධ රටවල විශේෂයෙන්ම අප්‍රිකාවේ හා ඇෆ්ගනිස්තානයේ කුඩා සන්නද්ධ කණ්ඩායම් ලෙස IS සංවිධානය ක්‍රියාත්මක වෙනවා. අන්තර්ජාලය හරහා තාමත් ඔවුන්ගේ අන්තවාදී මත ප්‍රචාරය කරමින් හුදෙකලා ප්‍රහාරයන් බිහි කිරීමට උත්සාහ ගන්නවා. IS කියන්නේ නිකම්ම ආගමික කල්ලි කණ්ඩායමක් නෙමෙයි. ඒක ආගමික අන්තවාදය හා හිටපු හමුදා නිලධාරීන්ගේ යුද දැනුම එකතු වෙලා හැදුණු මාරාන්තික මිශ්‍රණයක්. ඔවුන්ට මෝසුල් වගේ නගර ඊටම ඉක්මනින් අල්ලගන්න පුළුවන් උනේ ඒ හමුදා අධ්‍යක්ීම නිසා. IS සංවිධානයේ යුද සැලසුම් හැදුවේ සදාම් හුසේන්ගේ හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරියෙක් වන හාජි බකර්. ඔහු තමයි IS සංවිධානීය හමුදාවක් විදිහට ඉතාමත් ක්‍රමවත්ව සංවිධානය කළේ. බග්දාඩිව නායකයා කරලා පිටිපස්සේ ඉඳන් නූල් ඇද්දේ මේ හිටපු හමුදා නිලධාරීන් පිරිස. එතෙන් IS සංවිධානය භෞතිකව පරාජය කළා. ඔවුන් ලෝකයට ඉදිරි කරලා ගියේ විශාල විනාශයක් වගේම කඳුලක් විතරයි. මතවාදයක් පරාජය කිරීම ආයුධයකින් කරන සටනකට වඩා පහසුයි. මේ අතුරු ඉතිහාසය ගැන ඔබ මොකද හිතන්නේ? මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේම වීඩියෝවකින් යලිත් හමු වෙමු.